ආදරේ මන්දිරේ පොඩ්ඩි ඔය කුස්සිය පැත්ත පොඩ්ඩක් බලන්න. අනිමලි අර මේස බලන්න. මේ මහතුරු ඇවිල්ලා ගොඩක් වෙලා. හරි හරි මිසී මම බලන්න. අර ඈතින් එන්නේ චන්දන නේද? දා ජීවිකසට මං කරපු දේ හරි නෑ. ෂුවර් එකටම චන්දන එන්නේ ඒ ගැන මොකක් හරි පණිවිඩයක් කියන්න. චන්දන අපේ දැකපු කල් අපිවත් එහෙනම් මතක් වෙනව නේද? එන්න ඇතුළට. අපිට නෙමෙයි. අපි හිතුවේ අනුපමා මිසීලට අපිව අමතක වෙලා ඇති කියලා. දැන් ඉතින් ලොකු ලොකු හෝටල් වල මුදලාලිලා වෙච්චි ඈ. මොන වයින් අඩුවක්ද? මොන හරි කමු. ළමයි ඔය ෂෝටිට්ස් එක ප්ලේට් එකකට දාලා ගන්න. ටී එකකුත් දාන්න. චා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නද කෑෂ් වලින් ගෙවන්නද? අනේ මන්දා. මේ දැම්මම ගෙවන්න හදිසි වෙන්න එපා. ඉස්සෙල්ලා චන්දන කාලා බීලා ඉන්න. මේ මිසි මේ කෑව බීව වගේ නෙමෙයි. ඊයේ පෙරේද දවසක ජීවක සර් මෙහි ආවත. ඔව්. මිසිත් හිටියද? ඔව් මං හිටියේ චන්දන. ඇයි මිසි ජීවක සර් මගහැරියේ? ඒක සර්ට ටිකක් දරාගන්න අමාරුයි වගේ. මිස්ටර් කොච්චර වුණත් එහෙම දෙයක් නොකර ඉන්නයි තිබුණේ. චන්දන මං එහෙම කළේ සර්ගේ ජීවිතය ගැනත් හිතලා. අපි අකමැත්තෙන් හරි වෙන් වෙන්න ඕනේනේ චන්දන. මිස් දැන් ජීවක සර්ට ආදරේද? ඔව් චන්දන ඔව්. මම සර්ට ආදරේ. මිස් කැමතිද සර් වෙන කෙනෙක් බඳිනවට හරි වෙන කෙනෙක්ට ආදරය කරනවා හරි අහන්න දකින්න? මේ චන්දන මිසි වෙන්න ස්ට්‍රෝන් ටී එක. හරි. මෙන්න චන්දන බොන්න. ආදරේ මන්දිරේ